ඔය ළමයින්ට කැමති නැද්ද? ඇයි නිවන්ස එහෙම හැබැයි? සාධාරණ හේතුවකට. මම බැඳලා නැති හින්දාද? බැඳලා නැති හැමෝම ළමයින්ට අකමැති කියලා හිතන තරම් මම පටු නෑ. මං ආසයි දැනගන්න මොකක්ද හේතුව කියලා. අද මගේ මේ YouTube ටීම් එක ඉන්න අය ඉන්න නිකන් YouTube මූඩ් එකේ නෙවෙයි ෆිල්ම් මූඩ් එකේ ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ නිකන්. මොකද මේ දවස්වල ළඟ ළඟ ෆිල්ම්ස් බලලා පොඩි ඒගොල්ලන්ගේ නිකන් ෆිල්ම් මූඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඊයේ අපි හැන්දෑවේ 7ට මං හිතන්නේ මොකද්ද පුතේ මහරගම හෝල් එක? ඇමිටි ලයිට් කියලාද කියන්නේ? ඇමිටි ලයිට් එකේ මේ බැලුවා මොකද්ද ෆිල්ම් එකේ නම? කුෂාන්ගෙන් අහන්නේ. ඈ? මලකිදුවේ නුඹ කියන ෆිල්ම් එක බැලුවා. මේ අපිත් එක්ක මේ ගිය මගේ මේ 270 කණ්ඩායම මගෙත් එක්ක කොහොමද යනවා ෆිල්ම් එකක් බලන්න. ඒගොල්ලෝ ගියාම මට හම්බුණා තැන්නේ හාමුදුරුවෝ හම්බුණා. තව පෙරටුගාමී පක්ෂ සමාජිකයෝ ටිකක් හම්බුණා. ජයපිට සම්බන්ධ දෙන්නෙක් විතර හිටියා. සම්පත් ජයවීර නේද පුතයි මිත්‍රයා. සම්පත් ෆිල්ම් එක බලන්න ඇවිල්ලා හිටියා. ෆිල්ම් එක බලලා ඉවර වෙලා මේ අර වාමාංශික දේශපාලන පක්ෂවල පවා පිරිමි අය මේ අඬනවා. මම මේ අඬනවා කියන්නේ මේ කඳුළු මාකට් කරන කාලෙක මේ ඇඬුවා කියන එක මාකට් කරගන්නව නෙවෙයි. ඒ නිසා මම අද එකේ නිර්මාපකයා ආරිවංශ පරම්පරාවේ වින්දනත් එක්ක ඉන්නේ. මම එයාගෙන් කෙටි ප්‍රශ්න ටිකකින් පටන් ගන්නවා. ආයිබෝන් මචං. හයිවන් අයියේ ඊකට කවන්නේ සනස්කල අයියා හැමදාම හැමදාම කියන වචනේ. මම මේ මාකටිං අදහසකින් නෙවෙයි ඇත්තටම අහන්නේ. මොකද අන්දඩම සහ කඳුළු කියන එක මාකට් කරගන්න පුළුවන් හරියට අපේ වාගේ ආසියාතික රටක. හැබැයි ඇත්තටම ෆිල්ම් එක බලලා ගොඩක් අය අඩුව වාගේ ෆිල්ම් එක බලලා. මොකද මේ මට එහෙම ඇත්තටම හම්බෙලා තියෙනවා. මට හම්බ වෙච්ච අයට අමතරව අපි කඳුළු හලයි කියලා හිතන්නේ නැති. ඔයාට හම්බ වෙච්ච අය ඉන්නවද ඇත්තටම ෆිල්ම් එක බලලා අඬලා? ඔව් ඇත්තටම ඒ කියන්නේ හැම අපි සහභාගී වුණා ඔය දර්ශන වාර කීපයක් තිබ්බා. ඒ කියන්නේ විශේෂ දර්ශන. ඒ වගේ අපි දැක්කා අඬනවා අති බහුතරයක්. ඒ වගේම විශේෂයෙන් පිරිමි. දැන් කාන්තාවන් නම් සංවේදී වෙන එක කියන්නේ සුවිශේෂී දෙයක් නෙවෙයි වෙන්නේ. අපි කියනවා හුචස් ගාලා ගෑනු වඩනවා කියලා. ඒක ඇත්ත. හැබැයි පිරිමි තාත්තලා ඒ වගේම තරුණ ඒක බෙහෙදයක් නැතුව ඉතින් ওই දර්ශන වාර කීපයක ඊළඟට අපි ගියා ඔය මීට් ඇන්ඩ් ග්‍රීට් වගේ වැඩසටහන වලට ගියාම අපිට මේ මිනිස්සු කඳුළු පුරවගෙන එළියට එනවා. ඒක දැක්කා. ඉතින් මේක ඇත්තට අයියයිමයි මේ චිත්‍රපටයේ නිර්මාණය අපි පිටපත අපි හිමීට කතා කරමු. right. මට කෙටි ප්‍රශ්න ටිකක් අහන්නකමක් තියෙනවා. ෆිල්ම් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. right. අර මලකීදුවනේ ෆිල්ම් එකේ ශාම් ප්‍රනාන්දුව මෙහෙම තියලා YouTube ප්‍රෝග්‍රෑම් එකක මට ඔයා තිබ්බහම මේක ටක් ගාලා ඔලුවට ආවා. මේ පැත්තේ ඉන්නේ සමන්ලි ෆොන්සේකා. එයා ප්‍රශ්න කරනවා. ඉස්සරහින් එක්කෙනාව. මම ඒකට හරි ආසයි. මම ගොඩාක් දුර යන්නේ නැහැ ඒ වගේ මේ ෆිල්ම් එකේ වගේ මට එහෙම යන්න පුළුවන් වත් එක්ක දුර. මට වගේ S2 දිහා බලාගෙන අහන්න දෙයක් තියෙනවා. මොකද මං ඇඬුවාද කියලා ඇහුවාම එයා නම් කිව්වේ නෑ. මම නම් කිව්වා. මගේ ඇස් වලට කඳුළු ආවා. මං වාගෙන් අහනවා මේ ඔයා ජීවිතේ එහෙම අඬලා තියෙනවද වින්දන? පිරිමියෙක් විදිහට තනියම වැඩි හිටි වයසද නේද? ඔව් එහෙම කඳුළු වෙන තරමට සංවේදී වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඔව් සමහර නිර්මාණවලදී විශේෂයෙන් මේ සිනමා නිර්මාණ තියෙනවා. නැවත නැවත බලද්දී උනත් එහෙම හැඟීම් දැනෙන. ඒ වගේම අර මේ අපේ තාත්තා නංගිගේ බබාට ලියපු සින්දු අතිබ අවුරුද්දේ උපන්දිනේට තෑග්ගක් විදිහට මොකද්ද? කොහේ සිට ආවාද පුතුනේ මොකද්ද මේ අකා ක්‍රික ලෝකේ දකින්නට ආවාද අප දැස්පිය වෙන්නට කලින් කියලා. මේ කුල්රත්නාර වංශගේ පුතා ෆිල්ම් එක බැලුවාම මම මේ තැන් තැන් වලට දුවනවා. මට ෆිල්ම් එකේ ප්‍රධාන පරම්පරා දෙකක් පේනවා. ආර්ය වංශ පරම්පරාවයි මේ පැත්තෙන් ෆොන්සේකා පරම්පරාවයි. ඒතර ෆොන්සේකා පරම්පරාවේ මන් දන්න නාමිකේ මාලිනී ෆොන්සේකා. මේ ආර්ය වංශ පරම්පරාවේ තව බොහෝ අය හිටියට කුලරත්නාරි වංශ. මේම කුලරත්නාරි වංශ කියලා මූලයකුයි මාලිනී ෆොන්සේකා කියලා මූලයකුයි මූලයන් දෙකක් මට මේ ෆිල්ම් එකේදී පේනවා. එතකොට මට එක පැත්තකින් මම ෆිල්ම් එක මෙහෙම කියවනවා. අනිත් පැත්තෙන් ෆිල්ම් එකේ පිටිපස්සේ තියෙන කියවනවා. මම මේ ප්‍රශ්න ෆිල්ම් එක බලන්න ඕගොල්ලෝ. ලස්සන ෆිල්ම් එකක්. මේ
මම මේ පිටිපස්සේ ඉන්න පවුල් දෙක මේ මාලිනී ෆොන්සේකාගේ පරම්පරාවේ කී දෙනෙක් ඉන්නවද මොකක්ද මේ ඥාතිකම් ටික? මාලිනී ෆොන්සේකා පරම්පරාව 4 දෙනෙක් ඉන්නවා මේ චිත්‍රපටයේ. ෆිල්ම් එක ඇතුලේ. ෆිල්ම් එක ඇතුලේ. හරි. මාලිනී ෆොන්සේකා මාලිනී ෆොන්සේකා ඉන්නවා. ඊට පස්සේ අයගේ බාල සොහිරගේ දියණිය පොඩ ඉන්න. බාල සොහයුරාගේද සොහිරා සොහයුරා. ආනන්ද ෆොන්සේකා. බාල සොහිරා. හරි. ආනන්ද ෆොන්සේකා කියන්නේ මාලිනී ෆොන්සේකාගේ බාල සොහයුරා. මල්ලි. හරි. ආනන්දගේ ආනන්දගේ එකම දුව. ආනන්දට ඉන්නේ එකම දුව. ආනන්ද ෆොන්සේකා එකම දුව. සමන්ලි ෆොන්සේකා. එයා සමන්ලි ෆොන්සේකා. නැත්තම් ඔය සමහරු දන්නෙත් නැහැනේ මාලිනීගේ මේ සමන්ලිගේ මේ ඥාතිකම් තිරින් පිටිපස්සේ කතාව. මාලිනී ෆොන්සේකාගේ බාල සොහයුරා ආනන්ද ෆොන්සේකා ආනන්ද ෆොන්සේකාගේ එකම දුව. එකම දුව. ඒතර සමන්ලිට ඥාතිකමෙන් ගත්තොත් තිරේ පිටිපස්සේ මාලිනී ෆොන්සේකා කියන්නේ නැන්දා. නැන්දා. හරියට. ලොකු නැන්දා. ලොකු නැන්දා. හරි. වෙන ඊට පස්සේ සමනලීට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක්. සමන්ලිට ඉන්නවා අයියලා ඒකම දෙන්නෙක්. දුවනේ පිරිමි සහෝදරයෝ දෙන්නේ. අයියලා දෙන්නෙක්. අයියලා දෙන්නේ කී දෙන්න. එතකොට සමන්ලි බඩ පිසිනේ. වඩ පිස්සෝ. ඒතර ඒක පොඩි අයියා තමයි අසංග. පොඩි අයියා අසංග. අසංක. ඔව් අසංග. අසංග ෆොන්සේකා. අසංග ෆොන්සේකා. දුලන අසංග ෆොන්සේකා. දුලන අසංග ෆොන්සේකා. සමන්ලිගේ අයියා. ඊට පස්සේ මාධවී තමයි යාගේ වයිෆ්. එයාගේ වයිෆ් මාධවී. ඔව්. හා සමරවීර. ඉතින් ඒ දෙන්නගේ එකම දුව තමයි කුෂේන්‍යා ෆොන්සේකා. ඒ දෙන්නගේ එකම දුව තමයි කුෂේන්‍යා ෆොන්සේකා. කුෂේන්‍යා ෆොන්සේකා. එයා තමයි ෆිල්ම් එකේ මිනිපිරිය. මිනිපිරිය. නැත්තම් සමන්ලිගේ දුවේ කැරක්ටර්. දුවේ කැරක්ටර් එක. එතකොට තුෂේන්‍යාට සමන්ලි වෙන්නේ ඒත් නැන්දා. නැන්දා. කුෂේන්‍යාගේ නැන්දා සමන්ලිගේ නැන්දා. ඔය විදිහට. තුෂේන්‍යාගේ තිරේ පිටිපස්සේ කතාව. තුෂේන්‍යාගේ ඇත්ත නැන්දා සමන්ලි ෆොන්සේකා. තුෂේන්‍යා ෆොන්සේකාගේ ඇත්ත නැන්දා සමන්ලි ෆොන්සේකා. සමන්ලි ෆොන්සේකාගේ ඇත්ත නැන්දා මාලිනී ෆොන්සේකා. මාන්ලි ෆොන්සේකා. ෆිල්ම් එකේ මාන්ලි ෆොන්සේකාගේ දුවගේ චරිතය කරනවා සමන්ලි ෆොන්සේකා. සමන්ලි ෆොන්සේකාගේ දුවගේ චරිතය කරනවා තුෂේන්‍යා ෆොන්සේකා. මාන්ලි ෆොන්සේකාට ඇත්ත ජීවිතයේ දුවෙක් නැහැ. සමන්ලි ෆොන්සේකාට ඇත්ත ජීවිතයේ දුවෙක් නැහැ. තුෂේන්‍යා තාම කුඩා නිසා එයාට දුවෙක් ඉඳීද නැද්ද කියන එක පිළිබඳව අපිට අනවැකි කියන්න බෑ. ඔව්. දෙපැත්තේ කතාව. තව කවුරු හරි ෆොන්සේකා කෙනෙක් ඉන්නවා. ඔව් ඊළඟට දැන් මේ දැරියගේ මේකේ ප්‍රධාන චරිතය දුව රංගපාන චනුලී කියන චරිතය ඇයගේ හොඳම ඉහෙලිය. පාසල් ඉහෙලිය. හොඳම ඉහෙලියට ඉන්නේ සමනලීගේ අනිත් අයියා ලොකු අයියා. ඒ කියන්නේ කුෂේන්‍යාගේ මාමද වෙන්නේ එතකොට. ලොකු මාමා. එතකොට තුෂේන්‍යාගේ මාමා නෙවෙයිනේ තාත්තගේ මහප්පා. මහප්පා මහප්පා. මහප්පා හෝ බාප්පා. ඔව් අපි මහප්පා අයියා. ඒතර අයියා නම් ඔව්. මහප්පානේ. ඔව් මහප්පා. මහප්පාගේ දුව තමයි තමයි හොඳම ඉහෙලියට ඉන්නේ ආ ටියාෂා ෆොන්සේකා. එයා ටියාෂා ෆොන්සේකා. ටියාෂා. 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 ඔව් ටියාෂා. ටියාෂා ෆොන්සේකා. ඔව්. ඔන්න ෆොන්සේකාලා ටිකක් මෙහෙ බින්දු. හෙලෝ ආච්චි. හොඳ නිවස් එකක් තියෙනවා. අර ඔය ආසම් මල් జాතිය. ඔය හැමදාම එනකොට අර පිපිලා නැති මල්. අන්න අද හොඳට පිපිලා. මම පොකුරක්ම කඩාගත්තා. වාසියකට දාන්න. ඔයව මතක් වෙන්න. මට මේ ටයිටල් එකක්දී ඒ වගේ ආර්යවංශලා මන් දන්න අය ගොඩකුත් ඉන්නවා. හරි. ෆිල්ම් එකේ පේන ආර්යවංශ ඉස්සෙල්ලා මට අර සම්බන්ධ වෙච්ච ආර්යවංශලා ටික කියන්න යමුද? හරි. ඔයාගෙන් අහන්න ඕනේ. මම කවුද ෆොන්සේකාලා වගේ මේ කියන ආර්යවංශලා? දැන් තාත්තා නිෂ්පාදනයෙන් අපිට සහාය වුණා චිත්‍රපටයේ කුලරත්න ආර්යවංශ. හරි. අර මාල්නී ෆොන්සේකා වගේ මේ පැත්තේ ආර්යවංශ පරම්පරාවේ අපි දන්න සංකේත. හරි. කුලරත්න ආර්යවංශ. ඔව් ඊළඟට කල්පනා ආර්යවංශ මගේ අයියා. අපි මෙහෙම කියමු. කුලරත්නට ළමයි 3 දෙනයි. 3 දෙනයි. මම කියන්නේ තිරේ පිටිපස්සේ කතා පිටිපස්සේ ඔව්. හරි. කුලරත්නගේ ලොකු පුතා තමයි කල්පනා. කල්පන ෆිල්ම් එකට සම්බන්ධයි. මොකද? එයා තමයි සම අධ්‍යක්ෂක. සමාධ්‍යක්ෂක. එතකොට සංස්කාරක. සංස්කාරක එඩිටර්. එඩිටර්. එතකොට නිෂ්පාදන කියන්නේ මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්. ප්‍රොඩක්ෂන් ඩිසයිනර්. නිර්මාණ සැලසුම් කරන්නේ. නිර්මාණ සැලසුම්. ඊට පස්සේ කලරිස්ට් වර්ණ සංයෝජක. කලර් ග්‍රේඩ් කරේ. එයා ඊළඟට ස්පෙෂල් ඉෆෙක්ට්ස් විෂුවල් ඉෆෙක්ට්ස් ඒවා. විෂුවල් ඉෆෙක්ට්ස් කරේ. දෘශ්‍ය ප්‍රයෝගය අත අයියා. ඒ ටිකම කරේ අයියා. මාර අර්ධයක්. ඔන්න කල්පන. හරි. කල්පනගේ මල්ලි තමයි වින්දන. වින්දන මේ ෆිල්ම් එකේ කොහොමද තමයි? මම රචක සම අධ්‍යක්ෂක ස්ක්‍රිප්ට් එක ලිව්වා. ස්ක්‍රිප්ට් එක ලිව්වා. ඒතකොට කෝඩියක් අයියත් එක්ක එකට අයියත් එක්ක ඩිරෙක්ට් කරා.
ඊට අමතරව කාස්ටිං මං කරා නළුවරනේ. කාස්ටිං නළුවා ඊළඟට කොස්ටියුම් ඩිසයින් ඇඳුම් නිර්මාණය කොස්ටියුම් ඩිසයින් මං කරා. ඊළඟට ඉංග්‍රීසි සබ්ටයිටල්ස් කරා. සබ්ටයිටල් කරා. ඔව් ඒ ටික මං. හරි. ඔන්න ඊට පස්සේ මම දන්නේ ෆිල්ම් එකට තව දුරටත් සම්බන්ධද කියලා. මම මෙහෙම ෆිල්ම් එකේ අර සුපර් මාකට් එකේ එක දර්ශනයක් දකිද්දී මෙහෙම මේ පැත්තට චරිතයක් ගියා. කවුද කියලා. ඊළඟ ෂොට් එකේ ඊළඟ සීන් එකේ ෂොට් එකේ නෙවෙයි ඊළඟ සීන් එකේ ආයේ මේ පැත්තට ගියා. මේ කල්පනගේ වින්දනගේ නංගි කුලේගේ බඩපිස්සි නංගි. ඔව්. එයා ඊට අමතරව තව සම්බන්ධ වුණාද ෆිල්ම් එකට? නංගි අපි ඉතින් අර අපි නංගි අපිට හරි සමීපයි අපේ ඉතින් නංගිට අපි හරි ආදරේ ඉතින් අපි හැම වැඩකම නංගි ළඟ තියාගන්නවා. ඔව්. ඉතින් අපිට ආසාවට හිතුණා නංගිවත් ඒ මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඕ හරි අපේ නංගි ඉන්නවනේ ඒතර නිර්මාණයක. ඉතින් ඒ හින්දා මේ නංගි තාම රසි නංගි ඉන්නවා ඒ කුලේගේ දුව වින්දනගේ මේ කල්පනගේ නංගි. ඔව්. හරි. ඉතිහාසයක් තියෙනවනේ අයියට යත් එක්ක අපිට වඩා. මම ඒක නොකිය හිටියේ. මොකද මේ මම ඒක හිටක් ගාලා අඳුනගත්තේ එයා කාලයක් මේ අපේ සිංහල පන්ති නුගේගොඩ අපේ ශිෂ්‍යයාව ඉතාල හොඳින් විභාගයේ සමත් වුණා. අපි ඕගොල්ලන්ගේ පවුලේ අයයි ගුරුවරයයි මායි ඔක්කොම විශ්මයටපත් කරමින්. ඔව්. ඉතා විශ්වයි. එයා දැන් බැඳලා. එයා දැන් මැන්දලා. එයාට පුතෙක් ඉන්නවා. අවුරුදු 8ක. 8ක. එතකොට එයාගේ නම මොකද්ද? එයාගේ නම රන්සර. රන්සර. ඔව්. රන්සරත් ෆිල්ම් එකට සම්බන්ධයි. රන්සරත් ඉන්නවා ෆිල්ම් එකේ. රන්සර තමයි අර දුවගේ මේ ප්‍රධාන නිලිය කුෂේන්යාගේ ඉස්කෝලේ ටීචර්ගේ පුතා විදියට ඉන්නේ රන්සර. එයා තමයි අර කවුච් එකේ. එයාට ටීචර්ගේ පුතා විදියට ඉන්නේ කුලේගේ මුණුපුරා. වින්දන්ට එයා කියන වැත්තේ පොඩි මාමා. පොඩි මාමා. ඒතර පොඩි මාමගේ ලොකු මාමගේ ෆිල්ම් එකේ ඔන්න එයාත් ඉන්නවා. චුටි පුතායි. තව කවුරු හරි ආර්යවංශර සම්බන්ධයි. තාත්තා දැන් රචනෙන් තාත්තා ගීත රචනය කරා. මේ තාත්තා මේ ෆිල්ම් එකේ තේමා ගීත ලිව්වා. තේමා ගීතය ආපහු අර්ථවතරව කුල්රත්නගේ. ඔව්. ඉතින් ඔව් ඒ ටික තමයි අපේ පැත්තෙන් සම්බන්ධ ආර්යවංශලයි. ඔව්. ඔයගලන් ගෙදර ඉන්නවා මං ආයෙත් තිරේ පිටිපස්සේ කෑල්ල. අපි ඔක්කොම විශ්මයට පත් කරන අම්මා කෙනෙක්. පිය පරම්පරාවේ නම් ටික තිබුණාට මේ හේවෙනදී ඔක්කොම පිටිපස්සේ අම්මා ඉන්නවා. අර මුණුපුරාගේ අයියාගේ වින්දනගේ නංගිගේ තාත්තගේ ජීවිතේ මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නවා. දෙවන්ත මං කියන්නේ මාතෘ සංස්කෘතික චරිතයක් එයා. එයාට නම නෙවෙයි ආර්යවංශ නමවත් දරුවවත් නෙවෙයි පිටිපස්සේ නම් ඉන්නවා. එයා මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න ඇති දරුවෝ ගෙනෙල්ලා කෑම් බීම දීලා ඔයාව බලාගෙන. ඔව්. ඒක කඳුළු වැටෙන කතාවක්. ඊලන්දාරි තාම බලා ගන්නවා. බලා ගන්නවා තාම. ඔව් තාම බලාගන්න. උඹට මචං අවුරුදු 45 50 විතර වෙලාද? 50යි දැන්. 50යි දැන්. ඔව්. තාම බලා ගන්නවා. ඒ දැවැන්ත අම්මා කෙනෙක් ඉන්නවා. මම එයාවත් මතක් කරලා ඊළඟ කොටසට අපි පැටියෝ මේ අහන්නකෝ. ඔයාට එහෙම හිතන එක හරි. ඒගොල්ලෝ කවුරුත් අම්මා ගැන දන්නේ නැහැනේ. ඒත් ඔයා දන්නව නේද අම්මා ගැන? ඔයා තමයි අම්මා ගැන හොඳටම දන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ. මං ඔයගොල්ලන්ගේ ඉස්කෝලේට ඇවිල්ලා. මුළු ඉස්කෝලේම එන්න හොඳට කතා කරලා. මේ ෆීල්ඩ් එක ගැන සෝෂල් මීඩියා රියැලිටි එක ගැන ඒගොල්ලන්ට දේවල් කියලා දුන්නොත් ඒගොල්ලෝ අම්මා ගැන හිතන විදිහ වෙනස් වෙන එකක් නෑ. මට හිතෙන්නේ නැත්නම් මට ඒක හොඳ ඔපචුනිටි එකක් කියලා. මේ අපිට වාඩි වෙලා ඉඳි තියෙන ගැටලු මම මේ බයිපාස් කරපු කකුල නිසා මචං මං චුට්ටක් මට පහසු වෙන්න මේක උඩින් තියාගන්න. කිසි ගැටලුවක් නැහැ. එහෙම අපහසුකම් අපි ඔක්කොටම තියෙනවා. තියෙනවා. ෆිල්ම් එකෙත් ඒ වගේ තමයි. පිටිපස්සේ මම දැන් කිව්වා පවුල් දෙකක් මම දැක්කා. ෆොන්සේකා පවුල ආර්යවංශ පවුල. මම කියන්නේ ෆිල්ම් එකේ පිටිපස්සේ කතාව. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට ඇත්ත ජීවිතේ හම්බ වෙන මමත් දන්න යාළුවෝ, මිත්‍රයෝ, ගෙවල්, දොරවල් මේ ෆිල්ම් එකේ ප්‍රබන්ධය ඇතුළට ආයෙ ගේනවා. මම මේ ප්‍රබන්ධෙට මම ඉන්නේ දැන් ඒක මම හිතන්නේ බලන ප්‍රේක්ෂකයෝ ගොඩාක් අය දන්නවා කියලා.
හැබැයි තිරේ පිටිපස්සේනේ අර පවුල් ටික හිටියේ. නැන්දලා දුවලා. තාත්තලා පුතාලා ලේල්ලා මුණුපුර පිටිපස්සේ ප්‍රබන්ධය ඇතුළට එනකොට ඒගොල්ලෝ වෙන වෙන කැරක්ටර්ස් කරන්නේ. ඒවා ප්‍රබන්ධය ඇතුළේදී රංගපාන. ඔය ඇඩ් කරා ෆිල්ම් එකේ. ඔව් ආයක තමයි. ඒක අමතකුණා කියන්නේ. හරි. ඔයගේ කොටස් හතර තව එකක් තියෙනවා. ඒකේ ඔව් රංගපෑ මේ ෆිල්ම් එකේ චරිතෙකුත් රංගපාන. චරිතයක් කරා. ඔව් ඒක ටිකක් ලොකු චරිතයක් ඇත්තටම ඒක ටිකක්. ඔය වයසේ දුවලට ඕනේ අපේ ඇටෙන්ෂන් එක. කාලේ කන්නාස පැන රස දේවල්. ඔය චොකලට්, ස්ට්‍රෝබෙරිස් ඒ වගේ. බලන්නේ ටීන් ඩ්‍රාමා. අහන්නේ ටේලර් ස්විෆ්ට් වීකෙන්ඩ්. ටේලර් ස්විෆ්ට් මම දන්නවා මේ. ඔබ කියන්නේ එතකොට ටේලර් ස්විෆ්ට් අහනවා වීකෙන්ඩ් එකේ. එතකොට මේ සති අනිත් දවස්වල මොනවද අහන්නේ? යකෝ වීකෙන්ඩ් කියන්නේ ආටිස්ට් කෙනෙක්. සිරාවට? ඔව්. ඉතින් වීකෙන්ඩ් කියලා ආටිස්ට්ලා ඉන්නවද? නැත්තම් ඊළඟ කෑල්ල. මං දන්නයි මං එක්කෙනෙක්ගෙන් පටන් ගන්න නිකන් වින්දන. දැන් මට හුරු මේ ගෙවල්, දොරවල්, මිනිස්සු මේ ෆිල්ම් එකේ ඉන්නවා. ඔව්. දැන් අපි එක්කින් පටන් ගමු නිකන්. දැන් අපි මං ගොඩක් වෙලාවට කුල්රත්න ආරිවංශව මුණ ගැහිලා තියෙන්නේ රංග කලන්සූරියලා ගෙදරදී. රංගගේ අම්මගේ දානි දවසක් රංග ගෙට ගෙවදිනවා නම් ගෙදර පිරිතක් කියනවා නම් බණක් කියනවා නම් නොවැරදීම මේ කුලේ එතන ඉන්නවා. රංග කලන්සූරිය, රංග ආනන්දේ ෆිල්ම් එකේ දැන් රංග ඉන්නවා ආචාර්ය රංග කලන්සූරිය විදිහට. ඇත්තටම එයා දැන් ආචාර්යවරයෙක්. අර ඒ වාගේ ඉන්න අයට ඉස්සර කියන්නේ. හරි. උනා පවුලේ අය වක්ත යාළු වෙච්ච යාළු. රංග කලන්සූරිය ඉන්නවා අපි දන්නවා. ඔව් රංග කියන්නේ දැන් තාත්තට දරුවෙක් වගේ අමරේ තාත්තටයි එහෙම ඇත්තටම තාත්තට අමරට දෙමාපිය වගේ ආදරේ පවුලේ සමීපතම හිතවතේ රංග අයියා. ලොකු ඉතිහාසයක් තියෙන. ඊට පස්සේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ප්‍රනීත අබේසුන්දර ඉන්නවා. ඒත් ඒ වගේම යත ආනන්දේ. හැබැයි ඒ වගේම තාත්තා ඊටාම තරුණ කාලේ ඉඳන් අඳුරන මාත්‍යාගේ තරුණ කාලේ ඉඳන්ම ගොඩක් සමීප. මොකද ප්‍රනීත අංකල්ට තිබ්බ ලයිබ්‍රරියක්. මම පොඩි කාලේ හරි ආසයි. එයාටත් ගෙදර ලොකු පොත් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මම ගෙදර ගිහලා එහෙම පොත් ඉල්ලන් එනවා. ප්‍රනීත් නිෂාදි අබේසුන්දර. අන්න හරි. ප්‍රනීත්ගේ තාත්තා ගැන කිව්වනම් ඕක අහු වෙනවා. එයා තමයි මේ ලයිබ්‍රරියේ මේ මූලාරම්භය. ඔව්. ඉතින් විමල් අබේසුන්දර සූරීන් සූරීන්. ඉතින් මට මතකයි ඔය රොඩ්නි ස්ට්‍රීට් එකේ කොටා රෝඩ් වල පොඩි කාලේ හරි ආසයි ගෙදර යන්නේ. අර ලොකු පොත් මේකක් තිබ්බා. ඔයින් ගිහලා එකපාරට පොත් සෙට් එකක් මම අරගෙන එනවා කියවන්න. ඉතින් මට ආසම දේ තමයි චූටි කාලේ ඔය ලොකු ලයිබ්‍රරියක් හදාගන්න එක. මම හිතුවා ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ කියලා. ඉතින් තාත්තා මට කිව්වා දැන් ඒතකොට ප්‍රනීත් අංකල් විශ්වවිද්‍යාලය යනවා. විශ්වවිද්‍යාලේ උගන්වනවා. එතකොට මම හිතන්නේ ජූනියර් ලෙක්චරර් කෙනෙක්. කිව්වා ඉගෙන ගත්තොත් අර වගේ එහෙම කෙනෙක් කරගෙන වෙන්න පුළුවන්. එතකොට මේ පොත් මේ ඕන දෙයක් පඩි හම්බුනාම පොත් ගන්න පුළුවන්. එහෙම හදාගන්න පුළුවන් කියලා තාත්තා චූටි කාලේ මට කිව්වා. දුව ලියන්නේ නැද්ද? ලියන්න ආස නැද්ද? ආසයි. ඉතින් ලියන්නේ නැත්තේ? ලැජ්ජයි. ඇයි ලැජ්ජ? ලියපුව කවුරු හරි දැක්කොත් ඉතින් ලියපුව හරි නැත්තම් ඉතින් ලියන හැම එකක්ම පෙන්වන්න ඕන කියලා නීතියක් නැහැනේ. එහෙමද? ඔව්. මම ලියපු වගේ දැකලා තියෙන ඒවට වඩා වැඩි දැකලා නැති ඒවා. ඉතින් දුව ලියන්නකෝ. හොඳයි කියලා හිතුනොත් විතරක් අනිත් අයට පෙන්නන්න. ඉතින් කොහොමද දන්නේ හොඳයිද කියලා? මම බලලා කියන්නේ. ප්‍රනීත් ෆිල්ම් එකේ ඉන්නවා. අපි එතනින් පටන් ආපහු. තව කවුද ඉන්නේ? තව ඉන්නවා ප්‍රේම් දිසානායක. ප්‍රේම් දිසානායක සුරස ප්‍රකාශකයෝ. ඔව්. ඉතා විශිෂ්ට සංස්කෘතියක් චුට්ටක් මේ දවස්වල අසනීපෙන් ඉන්නවා. ඔව්. ප්‍රේම් ඉක්මනින් සූපත් වෙයි මචං. ප්‍රේම් දිසානායක ඉන්නවා. මොකද අපි ඉපදුන දවස් ඉඳන් අපේ පවුලට සමීපම දෙවනි තාත්තා කෙනෙක් වගේ අපිත් එක්ක බැඳුන ආදරේ චරිතයක්. හරි. ඔව් දිසා අපි කියන්නේ දිසා අංකල් කියලා. ඉතින් ඒ වගේම අපේ චිත්‍රපටවල හැමදාම නාමාවලිය නිර්මාණය කළ දෙන්නේ මොකෝ එයා ජේෂ්ඨයෙක් ඒ වගේම එයා ප්‍රවීණයෙක්නේ මේ චිත්‍රපට ඉතිහාසය ගත්තාම ඒ සම්බන්ධව ඉතින් හැමදාම අපිට දායක වෙන අනුශාසනා දෙන්න ආදරෙන් අපි ගැන බලන එහෙම කෙනෙක් තාත්තා කෙනෙක් වගේ ඉතින් අපිට පෞද්ගලික තියෙන බැඳීමත් එක්ක දිසා අංකල් ප්‍රේම් ෆිල්ම් එකේ මම කියන්නේ මේ තිරේ පිටිපස්සේ අපි දන්න අය ෆිල්ම් එකේ ඉන්නවා රයිට්. ඔන්න මම නම් කරන් යනවා. ඩොක්ටර් රංග කලන්සූරිය. ප්‍රොෆෙසර් ප්‍රනීත් අබේසුන්දර. ප්‍රේම් දිසානායක තව ඉන්නවා. ඊළඟ මහාචාර්ය සරත් විජේසූරිය. සරත් විජේසූරිය. සරත් අංකල් එහෙමත් හිතවත් ආදරණීය බොහොම චරිතයක් පවුලට හිතවත් මට පුද්ගලිකව හිතවත්. මාලා විජේසූරිය පිය විරිඳ ඉන්නවා.
මාලා විජේසූරිය මේ පිටිපස්සේ ඉන්න අය මේ ෆිල්ම් එකේ ඉන්නවා. හරි. පහයි. ඊපස්සේ ඩලස් සලහප් පෙරම දලස් සලහ පිරම ඉන්නවා. ඒ කියන්නේ ඩලස් අයියා පවුලට සම්බන්ධ ගොඩාක් කාලට කලින් මේ දේශපාලනට එන්නේ ඊටත් කලින් ඉඳන් එයාගේ බිරිඳ ඉන්න ප්‍රදීප ධර්මදාස ප්‍රදීපා ධර්මදාස ප්‍රදීප මතක් කරන්න ඕනවා චරිත 12ක් විතර බ්‍රිස්ගේ නාට්‍ය කරද්දි මම ඩලස්ට බැලලා තියෙනවා. මේ ඩලස් බැන්දර පස්සේ තමයි මේකේ ආර්ට් වලට කෙලුනේ කියලා. කාලෙකින් ප්‍රදීපව දැක්කා. එයා අවුරුදු ඇක්ට්‍රස් කෙනෙක්, තා විශිෂ්ට ගායිකාවක්. මට චෝදනාවකුත් තිබුණා ඩලස්ට කියන්න ඒ කාලේ. ඔබ බැන්දර පස්සේ මචං මේකේ ආර්ට් වලට කෙලිව නේද ගෙදර ගෑණි කරලා කියලා ප්‍රදීප කාලෙකින් දැක්කා. අපි දන්න චරිතයක්. ඔව්. ඒ වගේ ඇතුළේ ඉන්න විදුහල්පතිලේගේ චරිතය. විදුහල්පති චරිතය කරනවා. වෙන ඔව් ඊට අමතරව තව ඉන්නවා එච්.ටී. ප්‍රේමසිරි මහත්මයා ප්‍රේමසිරි අංකල් අපේ සරසවියේ එච්.ඩී. ප්‍රේමසිරි ෆිල්ම් එකේ මේ පෙනී හිටනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටි වර දුසින් ගානක් නිෂ්පාදනය කරපු නිෂ්පාදකයා කරපු පොඩි නිෂ්පාදකයා ෂොට් එකක ඉන්නවා. ඔව්. හරි. මොකෝ එකක් අපි ඒකට අදාළතාවයකුත් තිබ්බයි ෂොට් එකට. ඒ වගේම හරි ආදරණීය අපිට බොහොම ආදරේ අපි ඊටාම ගරු කරන චරිතයක් ප්‍රේමසිරි අංකල් හැමෝටම ප්‍රේමසිරි ඉන්නවා ෆිල්ම් එකේ. හැමෝටම ඉදව කරන වෙන ඊට පස්සේ තව හසන්ති තෙන්නකොන් කියලා ඉන්නවා ඒ පවුලේ හිතවතියක්. එයා තමයි හසන්ති හසන්ති තෙන්නකොන්. හරි. ඇය තමයි ගුරුවරී චරිතයට ඉන්නේ. හරි. රූකඩ පැංචියකේ ඔව්. ඒත් දුවගේ ගුරුවරීට ඉන්නේ අය. එයාමයි. එතකොට අවුරුදු 5කට කලින් හරි. හසන්ති මට කිව්වා ඊළඟ ෆිල්ම් එකේ මේ ටීචර් එන්න වෙන රෝල් එකක් දෙන්න කියලා. අනේ අම්මේ. ඔව්. හරි. එතකොට හසන් ඔන්න තමයි ඔහොම අපි දන්න චරිතය. තව දන්න චරිත ඉන්නවද මෙහෙම පොඩි ෆ්‍රේම් එකකවත්? ඔය ටික තමයි. ඔය විශේෂ පෙනී අපි ඒගොල්ලන්ට නම සඳහන් කරා විශේෂ පෙනී සිටීම කියලා ස්පෙෂල් අපියරන්සස් කියලා ඒ විදිහට. දැන් ආපහු මචං විචරේ මට මේක ලියා ගන්නමයි මම හදන්න ෆිල්ම් එකේ. දැන් ෆිල්ම් එක පිටිපස්සේ ෆොන්සේක පරම්පරාව ආර්යවංශ මේ දෙගොල්ලන්ගෙන්ම අර මිනිස් ඇසුරේ ඉන්න ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ කාලයක් තිස්සේ හිටපු අය ඔන්න ඊට පස්සේ මේ තියෙන පසුතල ඔව්. මට වැඩි හරියක් හුරුයි. ඔව්. කියන්නේ ෆිල්ම් එකේ පේනේවා. ඕකේ තියෙන කාර්න්, ගෙවල්, බුක් ෂොප්ස්, ඒ වගේ නම්, ඒ වගේ තියෙන සමහර පොත්පත්, ඒ පොතේ නම දැන් මම නිකන් උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක ෂූට් කරපු කාලේ හෙව්වේ කොහොමද දන්නවද වින්දන? මේ නිම්නාගේ ඉතිහාසයේ පොත කවිශල්‍ය කුමාරසිංහ සමන්ලි ෆොන්සේකා කියවමින් ඉන්න තැනක මචං මම ටග් ගාලා මෙහෙම නිකන් මෙහෙම බැලුවා ඇස් ඇරලා මොකද්ද පොත නිම්නාගේ ඉතිහාසය ඊට පස්සේ මෙහෙම බලවම ටීවී ලාරත්නගේ තිලක හරි ඊට පස්සේ මේ පිටස්තරයත් එක්ක සෝමරත්න බාලසූරිය නම පවා එනවා මචං මෙතෙන්ට අපි ඒ ටික කියන්නේ ඉස්සල්ලා අර ලොකේෂන්ස් උත් මට ඇහැට හුරුයි ඔව් දැන් සනස්කලයි ඉගෙන ගත්ත වාගේ උසස් අධ්‍යාපන ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි එකේ තමයි මෙහෙම තියෙන ෂොට් එක තියෙන්නේ මේ ලෝන් ෂොට් එකේ අර මෙහෙම ඇතුළට යන්නේ ඉතන. ඔව්. හරි. ඊට කොළඹ පස්සේ කැම්පස් එක. කැම්පස් ඊළඟට සිරිමා බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය. සිරිමා බණ්ඩාරනායක ඉස්කෝලේ. ඊළඟට මහාචාර්ය සරත් විජේසූරිය එයා ගෙදර සරත් විජේසූරියගේ ගෙදර සහ ඒ පුස්තකාලය. එයාගේ පුස්තකාලේ ඊළඟ මගේ හොඳම යහළුවෙක් වෙන දුලිත් හේරත් දුලිත් හේරත් කප්රුක අයිති. දුලිත්ගේ ජාවා ලවුන්ජස් ඔක්කොම දුලිත් තමයි ජාවා ලවුන්ජ් කොෆි ෂොප්ස් අයිති. දුලිත්ගේ ජාවා ලෝන්ච් එකේ තමයි අර රෙස්ටෝරන්ට් ඔව්. ඇම්බරෙල්ලා කතාව ඔක්කොම කතා කරන්නේ රෙස්ටෝරන්ට් එකේ. දුලිත්ගේ වාහනේ තමයි මහාචාර්ය දුලිත්ගේ වාහනය තමයි අර ප්‍රොෆෙසර් පදින්නේ. පදින්න. එතකොට දුලිත් ඒ කියන්නේ මෙත්තනියගේ මිතුරියගේ නිවස දුලිත්ගේ නිවස. කාගේ නිවසද? මිත්තනියගේ මිතුරිය අර මාලා විජේසූරියගේ ඒ නිවස කාගේද? ලෝයගේ දුලිත්ගේ. ඔව්. දුලිත්ගේ ඇත්ත ගෙදර. දුලිත්ගේ ගෙදර. ඔව්. හරි. ඊට පස්සේ අර හල්පේ වතුයායේ සුපරින්ටෙන්ඩන්ට්ගේ බංගලෝ අර එක රබර් වත්තත් එක්ක ලස්සන ගියක් තියෙන්නේ. ඒ ලොකේෂන් එක. ඒක අයිති දැන් ඒක කාගේද? ඒක දැන් දම්රෝ සමාගමට අයිති දම්රෝ සමාගම. දමිත් රාමනායක ඒ අධිපතිතුමා කවුද? අපි දමිත් රාමනායක දමිත් ශ්‍රාවනායක. අපිට බොහොම නිර්ලෝභීව ඒක අපිට දුන්නා. ඇම්බරලා ජූස් නැද්ද දන්නේ නැහැ. අම්මේ මේක කොෆි ෂොප් එකක්. ජූස් බාර් එකක් නෙමෙයි. Okay, listen. Finally, my dream came true. ඩ්‍රීම් මගේ එකම හීන ඔය මොකක් හරි channel එක මොකෙක් හරි ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක. නෑ. නෑ කිව්වට ඒක තමයි ඇත්ත. ඒ වගේම අනිත් අපේ උඩ අයියාගේ අපාර්ට්මන්ට් එක ඒක වෙනස් කළා ඒක ඔය ආර්යවංශ ගෙදර හටු තුනයි. හරිද?
නිකන් මෙහෙම තට්ටු තුනයි නම්බන් නිකන් සත්මහල් ප්‍රාසාද වගේ පට්ට පෝසත්නේ. තෙමහල් නිවසක් සහිත අල්පේච්ඡ පවුල වගේ නම දාතයක් නිකන්. තෙමහල් නිවසක් සහිත අල්පේච්ඡ පවුලක 50 වී ඇති නිර්මාණකරුවාට විවාහයක් සොයා යෝන්න බුදුසරණ දැන්වීමක් වගේ දාන්න පුළුවන්. වරදට සමාව දෙන්න. වරදට සමාව දෙන්න. වරදට සමාව දෙන්න කියලා දාන්න පුළුවන්. ඒකේ උඩම තට්ටුව තමයි මේ අයියාගේ කෑල්ල. ඔව්. හිටපු ගමන් ඇවිල්ලා යනකොට ඒ කෑල්ල. ඔව්. ඉතින් ඒක ඒකත් ෆිල්ම් එකේ තියෙනවා. ඒක ෆිල්ම් එක තමයි සම්පූර්ණ දැන් අපිට අවශ්‍ය වුණා මේ චරිතය නාගරික චරිතයක්. නාගරික ඒ කියන්නේ මහල් නිවාසයක වෙසෙන ඒ බොහොම ජීවිතයේ අර පහසු කරගන්න කියන්නේ ප්‍රැක්ටිකල් ජීවිතයක් මේක ඔයාගේ එයා තනියෙන් මේක ඇදගෙන යන්නේ පවුල. ඉතින් ආරක්ෂාව වගේ දේවල් ඔක්කොම සලකලා තමයි අපි තෝරගත්තේ. නමුත් අපිට ඕන ඩෙප්ත් එකත් එක්ක විෂුවලි දෙපැත්තට තියෙන ඉතින් ගොඩක් අපිට එහෙම පානව සම්පූර්ණ නැහැ. ඒ හින්දා අපිට හිතුණා ඒ අයියා එක අපි සම්පූර්ණයෙන්ම මේකයි වෙනස් කළා. අපි යොදවගත්තා සමලිගේ නිවහන විදිහට. දුව දන්නවද අර පොඩි ළමයි කරන සෙල්ලමක් තියෙන්නේ මූණට මූණ බලාගෙන ඉන්නවා ඇහිපිය ගහන්න නැතුව. වැඩිම වෙලාවක් එහෙම හිටපු කෙනා තමයි දිනන්නේ. පොඩි කාලේ සෙල්ලම කරද්දි දුව හැමදාම දිනන්නේ නැති නේද? එන්න කලින් Google කරාද ළමයි කරන සෙල්ලම් මොනවද කියලා? දුවත් කොහොමද දන්නේ? ඒ කොහොමද? චොක්ලට් චිප් ෆ්‍රැප් එකට විප් ක්‍රීම් දාලා කැරමල් සෝස් මික්ස් කරලා වැඩිපුරත් විප් ක්‍රීම් දාලා උඩින් චොක්ලට් ස්ප්‍රින්කල්ස් දාලා ස්ට්‍රෝබෙරි සුට් ගහලා ඩ්‍රින්ක් එකක් කස්ටමයිස් කරන්න නම් ළමයිගේ ටේස්ට් එක ගැන බොහෝම ගැඹුරු දැනුමක් තියෙන්න ඕනේ. යුනිවර්සිටි එකේ ඉඳලා රිසර්ච් කරලා හොඳට පුරුදුයි නේ. මොනවද දැන් අද ඔයගොල්ලෝ කළේ? මොනවා කරන්නද කැෆේ එක ඇතුළට වෙලා? අංකල් මොනවද කිව්වේ? මොකුත් නැහැ. මුකුත් නැහැ. ඒක තමයි කිව්වේ. එච්චර වෙලා ඉඳලා මුකුත්ම කතා කරේ නැහැ. කන් ඇහෙන්නෙත් නැද්ද දැන් ආවේ? දැන් මම මේ කියන්න හදන්නේ ෆිල්ම් හදන්න ආසයට මේ ෆිල්ම් හැදෙනකොට වෙච්ච එකක්. ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කැරක්ටර්ස් ටික. දැන් මම බැලුවා ෆිල්ම් එක. දැන් මම එනවා අර්ටික් ගලවලා අයින් කරලා. මෙහෙම ෆිල්ම් එක ඇතුළට එනවා මම දැන්. තාම ගෙදර ගියේ නෑ ආච්චි. මොකෝ විචාර පරක්කු. දන්නේ නැද්ද? ඉතින් පුතේ ඔයගේ හැමතිස්සෙම පරක්කු වුණාම ඔයාගේ ඉස්කෝලේ වැඩ පාඩු වෙන්නේ නැද්ද? සෑහෙන සටනක් දීලා තමයි ඒව කරගන්නේ. මන් නොදන්නවා ඔයාගේ කෙරුවා. ඒක නෙමෙයි. මම මේ වගේ නිවාඩු හම්බෙනකම් බලාගෙන ඉන්නේ. ඔයා මෙහෙ එනකම්. මොනවද ආච්චි මේ පාර ප්ලෑන්ස්? ඒක සර්ප්‍රයිස් එකක්. ආච්චි දන්නවනේ මං සර්ප්‍රයිස් වලට කැමති නෑ කියලා. හරි. ඔයා එන්නකෝ. වින්දන මේ වාගේ කැමරාවක් ඉස්සරහා නොවුනට ඔයාගේ අර ප්‍රේමේ නම් ෆිල්ම් එක ආවට පස්සේ මම කොච්චර තිගැස්සුනාද කියලා කියනවා. මම ඒක මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ ෆිල්ම් එක බලලා මම තිගැස්සුනා වචනේ එක. මානව සම්බන්ධතා, ලිංගිකත්වය, ප්‍රේමයේ ශෘංගාරය වගේ විෂයන් සම්බන්ධව මට අලුතින් හිතන්න සිද්ධ වුණ ප්‍රේමේ නම් බලලා. මානසික රෝග කියන ඒවා මිනිස්සුගේ ජීවිතයට කොච්චර බලපානවද කියන එක. මම මෙහෙම උඩින් හිටියට මගේ ඇතුලේ තියෙන මානසික රෝගී තත්ත්වයක් කොච්චරද කියලා. මං පස්සේ බින්දනත් එක්ක ගැන කතා කරලා මම රාවී පත්‍රයේ ජනරන්ජන්ට කිව්වා ජනරන්ජන මට මේක ලියන්න ඕනි. එක පිටුවක ਵਿਚාරයක් නෙවෙයි මචං මට සති 3ක් එක දිගට මේක ලියන්න ඕනි කියලා. මම ඒක ලියන්න ડોක්ටර් කෙනෙකුට කතා කරා. thank you ડોක්ටර්. ඔයාමයි මට නම්බරේ දුන්නේ. ඒකේ හිටපු ඇඩ්වයිසරි කන්සල්ටන්ට් ෆිල්ම් එකේ වෛද්‍ය කපිල රණසිංහ මනෝවෛද්‍ය විශේෂඥ. කපිල රණසිංහ මම ඕවර් ද ෆෝන් කතා කර මේ රෝගය ගැන හෙව්වා. මේ මානව සම්බන්ධතා මං ඉන්නේ ෆිල්ම් එකට. මලකීදුවේ නුඹ ෆිල්ම් එක බලපු ගමන් මට ආපහු අර මානව සම්බන්ධතා මොනතරම් සියුම්ද මානව සම්බන්ධතා කියන එකත් එක්ක තමයි ඒ මානව සම්බන්ධතා අතර තියෙන ගැටුම මෙහෙම ඇවිල්ලා ප්‍රේමේ නම් එකෙත් තිබුණා ඒක. ක්‍රූකට වෙච්ච බැලිුවේ නෑ මං සෝරි. අපි කාටවත් බලන්න හම්බුන්නේ නෑ. මේ ෆිල්ම් එකේ ඒ මානව සම්බන්ධතාවයේ තමයි මෙහෙම ඇවිල්ලා පුපුරලා ගැටිලා ගිනි අරගෙන යකඩ පාට වෙලා අර
මහපාට පවා මේ ප්‍රශ්නය ඇවිල්ලා. මානව සම්මන්තාවය කියන එක අපිරිද. මෙන්න මේ මානව සම්මන්තාවේ චූටි කෑල්ල. මම දෙවෙනි ප්‍රශ්නෙට යන්න හදනවා පරිස්සමෙන් උත්තර දීපන්. මේ මානව සම්මන්තාවේ ෆිල්ම් එකට ගෙන අපිට සම්බන්ධයෙන් ඔයාලට මොකක් හරි කියන්න තියෙනවද මේ ප්ලොට් එක ගැන හරි තිර නාටකයෙන් පටන් අරගෙන හරි මොකක් හරි මේ ෆිල්ම් එකේ පුපුරන තැනට වාපිව ගේනවා. ඔව්. දැන් ඔය මගේ දැන් එහෙම මගේ අත්දැකීම් තුළ එහෙම පවුල් බිඳ වැටීම් ඒ වගේ ගැටුම් නැහැ පෞද්ගලිකව. ඒ අත්දැකීම් නැහැ. නමුත් මම දැකලා තියෙනවා එහෙම හිත බිඳුණු පරම්පරාවල් වෙමුණු ඈත් වුණු. හැබැයි ඒ ඈත් වීම හරහා කොච්චර විඳවනවද? ඒ විඳවන්නේ අර නැවත ලඟ වෙන්න ආයාචනයක් කරමින්. හැබැයි කවුරුවත් ඉස්සරහට පියවරක් තබන්නේ නැහැ. හැමෝගෙම ඊගෝ එක එහෙම නැත්නම් තව දේවල් පුෂ් කරනවා එක පිටිපස්සට. ඉතින් නමුත් මේ හැමෝම ඉල්ලන්නේ නැවත එකතු වෙන්න. හැබැයි විවිධ හේතු නිසා ඈත් වෙනවා. ඉතින් ඒක මට ආසාවක් තිබ්බා ඔය විශේෂයෙන් ෆීමේල් කැරක්ටර්ස් හරහා. මොකද ඒගොල්ලෝ ඉමෝෂනලි ඩ්‍රිවන්. දැන් අපි කියනවා මේල්ස්ලා ලොජිකලි පිරිමින් රැෂනල් කියලා. හැබැයි ෆීමේල්ස්ලා ඉමෝෂනල් කියලා. ඉතින් එහෙම වෙච්ච වගේ තමයි ඒගොල්ලන්ගේ තමයි අර ගොඩක් බිඳුනහමත් අපි දැකලා තියෙනවා ෆීමේල්ස් අතර නැවත පුරුද්දන් හරි අමාරුයිනේ. පිරිමි නම් එහෙම නේ ටක් ගාලා යාළු වෙනවා. හරි කාන්තාව එහෙම නැහැ හිතේ තියෙනවා. ඒක පවුලකුණත් එහෙමයි. ඉතින් මට මේ ජෙනරේෂන්ස් තුනක මේකක් කතාවක් මෙහෙම ඒක කිරීමේ අවස්ථාවක් තිබ්බා. ඒක අර හයිබ්‍රිඩ් එකක් විදිහට අර දුවෙක් සහ තාත්තා කෙනෙක් අතර ඒ වගේම බිඳුණු පරම්පරා තුනක. ඒ දෙකේ හයිබ්‍රිඩ් එක තමයි මේ චිත්‍රපටය ගොඩනගන්නේ. ඉතින් දැන් අර ඒ පරම්පරා තුන බිඳුන හේතුව ඒක අවසාන එක තැනකදී පුපුරා යන්නේ ඒක විවෘත වෙන්නේ ප්‍රේක්ෂකයාට. ඒක තමයි ඔය අයියා කියපු මේ දේ එතනට ආවේ විදියට. මෑත කාලේ මම ඊටාම් බලපු කැමතිම චිත්‍රපටයක් ඇහුවොත් එහෙම අවංක උත්තරය ආයු. මගේ අවංක උත්තරේ. තව චිත්‍රපට වලට මම කැමති විවිධ හේතු තියෙන අතර මම බලපු ලස්සනම ෆිල්ම් එක මගෙන් ඇහුවොත් එහෙම මෑත කාලේ ආයු. මොකද ආයු ෆිල්ම් එකේ මට චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා මෙහෙම මුල් ෆිල්ම් එකේම. මුළු ෆිල්ම් එකේම රයිඩර් කෙනෙක් ඉන්නවා. රයිටර් කෙනෙක් ඉන්නවා. පාඨකයෙක් ඉන්නවා. මෙහෙම එක ලේයර් එකේ මෙයා ඉන්නේ. මුළු ෆිල්ම් එකේම කලර් පැලට් එකක් තියෙනවා මෙහෙම. ඒ වගේ මේ ෆිල්ම් විවිධයි ඉන්නවා. මලකිදුවේ නුඹ ෆිල්ම් එක ඇතුලේ මට හම්බ වෙනවා සාහිත්‍යකාරයෙක් ඉන්න. හරිද? ඒ ස්ක්‍රිප්ට් එක මට ඒක සාහිත්‍යමයි. ඒ ප්‍රබන්ධයේ A to Z ගොඩනගන එකක් තියෙනවා. ඒ තියෙන චිත්තාභ්‍යන්තර ගැටුම් කියන සාහිත්‍යයේදී කතා කරන එක තියෙනවා. අර මුල මැද අග අමුණලා තියෙනවා. සහ සාහිත්‍යයට දාලා පොත්පත් සහ පරිසරය. මේ කිව්ව නම ඔක්කොම සාහිත්‍ය චරිතනේ කුල්රත්න ආරියවංශ, ප්‍රනීත් අබේසුන්දර, රංග කලන්සූරිය, සරත් විජේසූරියගේ ලයිබ්‍රරිය, සරසයි බුක් ෂොප් එක මේ ඒ නම් ගම් වල තියෙන මේ ඒ නිසා මට මේක ඇතුලේ සාහිත්‍ය කෘතියක් පේනවා. කාලෙකින් තමයි ෆිල්ම් එක එච්චර සාහිත්‍ය ගොඩක් දැක්කේ. හරි. ෆිල්ම් එකේ අන්තිමට වෛරල් වෙන්නේ පොතක්. නේ? සාහිත්‍යය තමයි මේ ෆිල්ම් එක පුරාම තියෙන්නේ. නේ? වින්දන මේ සාහිත්‍ය ෆිල්ම් එකට ගෙනාවේ ඇයි? මේකේ සාහිත්‍යය තියෙනවා. පොත්පත්වල නම් තියෙනවා. ලේඛකයන්ගේ නම් කියනවා. ඒ නිසා මේක තමයි මෑත කාලේ ආපු කියන්නේ. මම කියන්නේ මේ පාර ස්වර්ණ පුස්තක ලබන සැප්තැම්බර් එකේ දවස් 10න් මේක පෙන්වන්න පුළුවන් උඹලට ප්‍රොපගැන්ඩා එකක්. උඹලගේ නම් තියෙනවා. රජත පුස්තකේ නම හිටන් තියෙනවා. එකකින් ඒවෝඩ් එක හම් වෙන එක නම් තියෙනවා. නේ? එහෙම නැත්නම් අවරගණේ පොත් වෛරල් වුණා කියලා උඹලම කරගෙන ගිය ප්‍රොපගැන්ඩ එකට උත්තරයක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා උදේ 9ට 11ට 2ට 4ට 6ට දවසට මචං සෝස් 5 ගානේ සෝස් 50ක් පෙන්වන්න පුළුවන් BMI සීට් එකේ. දැන්ම නෙමෙයි. ලබන අවුරුදු සැප්තැම්බර් පෙන්වන්නත් පුළුවන්. මෙන්න අවරගණේ සාහිත්‍ය වෙනුවට අවරගණේ නොවන සාහිත්‍ය සම්බන්ධව මෙන්න ප්‍රකාශනය මෙන්න පොත් තියෙනවා. මෙන්න සිනමාවෙමුත් මේක කියවන්න කියලා මේක පෙන්වන්න පුළුවන්. බලමු අපි සැප්තැම්බර් මාසේ මේ මාගේ ෆිල්ම් එක බලන්න පොළඹවන ෆිල්ම් එකක් බලන්න පොළඹවන්න ඕන. මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ කිසිවකට නෙවෙයි. බලවල්ලා කියන්නේ.
නැත්තම් වින්දට මට වෙනමත් කතා කරන්න බැරිය මචන් ඒක. මේ ෆිල්ම් එක බලන්න. ඒතර සැප්තැම්බර් මාසේ පෙන්වන්න පුළුවන්. බලමු කොච්චර හොඳ උත්තරයක් හම්බ වෙයිද කියලා. මොකද දවසට ෂෝස් 5ක් පෙන්නුවොත් මචං ෂෝස් 50ක් පෙන්වන්න පුළුවන්. සාහිත්‍ය වෙනුවෙන් වින්දන වෙනුවෙන් නෙමෙයි කියලා කියන්නේ. මෙන්න මේ සාහිත්‍ය මේ ෆිල්ම් එකට ආපු හැටි. මම වට කැමති වෙලාවක් දෙනවා මම ගොඩක් කතා කරා. හරි. ඒක ඇත්තටම පුද්ගලික මේ කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම් මත වෙච්ච දෙයක්. හිතලා වෙච්ච දෙයක් නෙවෙයි. මොකද චූටි කාලේ මම කැමතිම දේ කියන්නේ මම බොහොම ක්‍රියාශීලී දරුවෙක්. දඟ කියලා හැමතිස්සෙම බ්‍රෑන්ඩ් වෙන. ඒ කියන්නේ මගේ මැද නම සාම. ඉතින් ගොඩක් වෙලාට කියනවා කිසිම ගැළපෙන්නේ නැති නමක් සාම නෙවෙයි යුද්ධ කියලා දාන්න තිබ්බේ කියලා. ඒ වගේම ගුරුවරුන්ගේ ඒක නම තියෙන්නේ බින්දන සාම ආර්යවංශ. ආර්යවංශ. ඔව්. යුන්දන යුද්ධ ආර්යවංශ. ඔව් ඒ වගේ. හරි. ඉතින් මම ආසත් නැහැ නමට. මොකද හැමතිස්සෙම නමුත් ගුරුවරුන්ගේ අවධානය නිතර ලක් වෙනවා. ඒ කියන්නේ හොඳ අවධානයට නෙවෙයි. ගොඩක් වෙලාවට එහෙම අපි කියන්නේ නිකන් නරක නෙගටිව් දඟ වැඩ වාගේ තරකට අහු වෙනවා. ඔව් ගුටි කන එක මම නොකියාගේ වැඩි හරි. ඉතින් එහෙම ඒ මොනවා තිබ්බත් මං අර සාහිත්‍ය ඇසුර කියන එක පොත් කියවන එක පුරුද්දක් විදිහට තිබ්බා. ඉතින් පොඩ්ඩක් ඉන්න. ඔයා විද්‍යා විෂයන්ද කරේ? ඔව් භෞතික විද්‍යාව ගණිත මේ විෂය. දවස්වල සංවාදයටත් මරු මේ භෞතික විද්‍යාව විෂය ගණන් ගණිතයට මම ගොඩක් ආසයි. හින්දා ගණිත ගණිත විෂය. විෂය කරන ගමන් තමයි මේ සාහිත්‍ය කරන්නේ. ඒතර වික්‍රමසිංහ ඛණ්ඩද කියලා මේ ළඟ දිහා තිබ්බ නේද? මෝඩයා කියලා මොකක් හරි තිබ්බ නේද? ඒ මෝඩයා මේ සාකච්ඡාව බලපන් නෑ මචං මං බෝගත් උදාහරණයකට මේ අහම්බෙන් වෙච්ච එකක්. ඔව්. මම මේ සාහිත්‍ය කරන ප්‍රශ්නේ අහේදී ඔයා විද්‍යා විෂයන් කරපු කෙනෙක්, සයන්ස් කරපු කෙනෙක්, ඔව්. ඔයා මැත්ස් කරපු කෙනෙක්, මට සාහිත්‍ය පාඩමක් ඕන මං සිංහල ගුරුවරයා. මං ලැජ්ජාවටපත් වෙන්නේ නෑ මං ඒක තමයි මේ අහන්නේ. ඔයාගේ සාහිත්‍ය පාඩමට කියන්නකො පිළිවෙලට. ඒක කුඩා කාලේ ඉඳන් පුරුද්දක් විදිහට තිබ්බ දෙයක්. ඒ කියන්නේ පොත් කියවන්න ආසයි. මට මතකයි මං කියවන්න බැරි කාලෙත් මං ඔය අර විජයපත්‍රයේ තියෙනවනේ අර මැද කතාවක් නවල පොතක් හදන්න පුළුවන්. ඔව්. ඉතින් මං පුංචිට කියලා කියව ගන්නවා කතාව. ඉතින් පුංචි අර හවස ළමයි නිදියන්න දානවනේ. ඉතින් පුංචි එක කතාවයි දෙකයි කියවන්නේ. හැබැයි මට ඒක ඉවරයක් නැතුව තව කියවන්න ඕනේ. ඉතින් පුංචි මට දෙකක් දීලා හරි නිදියන්න දානවා. ඒ හින්දා මම පුංචි දෙක තරහයි. හැබැයි මට කියවන්න පුළුවන් වුණාන් පස්සේ මං හැකි හැමදේම කියෙව්වා. ඒ කියන්නේ සමහර ඒවා මගේ වයස් සීමාවට අදාළ නැති වුණත් ගෙදර ලයිබ්‍රරි එකක් තිබ්බා තාත්තා එකතු කරපු. ඒකෙන් පටන් අරන් ඊට පස්සේ මම පුරුද්දක් හැටියට කරන්නේ මං පොඩි කාලේ ගුවන්විදුලි ශිල්පියෙක්. ළමා ශිල්පියෙක්. ඉතින් ඒ කාලේ රුපියල් 30ක් 35ක් හම්බ වෙනවා ওই ප්‍රෝග්‍රෑම් එකට ගියාම දවසම ඉඳලා. ඉතින් ඒ කාලේ උගානක්. ඕකෙන් පොත් ගන්නවා. ඊට පස්සේ උපන් දිනේට මං අම්මත් එක්ක ගුණසේනකට ගිහිල්ලා එහෙම ඉල්ලන්නේ උපන් දිනට ඇයකට පොත් අරන් දෙන්න කියලා. එහෙම පොත් එකතු කරලා කියවනවා. ඉතින් මං සැලකියුතු ප්‍රමාණයක් මගේ ටීනේජ් වයස වෙනකොට සියලුම වැදගත් කෘති ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් ලියුණු කියවලා තිබ්බා. ඉතින් සමහරව නැවත නැවත කියවනවා. දැන් ඉවරුණාම පොත් ආපහු අරවා කියවනවා. පොත් 10ක නම් කියපුවා මචං එහෙම කිව්වෝ. ඒ කියන්නේ නිකන් මම කියන්නේ ෆිල්ම් එකේ තියෙනවා. ඔව්. කියන්නේ දැන් එහෙම සාහිත්‍ය ගබඩාවක් වගේ එකක් තියෙනවනේ. ඇතර වින්දන කියන්නේ. ඔව් දැන් ගත්තොත් මේ ආර්.එල්. ස්පිඩල්ගේ සුදු ඇද්දා සුදු ගෝනා සුදු ගෝනා මුලින් කියුවේ සුදු ඇද්දා ඒකයි සුදු ගෝනා කියන්නේ ඒකේ ප්‍රීක්වල් එකනේ පළවෙනි එකනේ ඒක පස්සේ කියුවේ ඊට පස්සේ රණ රාල ජීවිසානාගේ ඊළඟට මේ තිලක කියවලා තමයි විලම්බීත කියවන්නේ මම දන්නේ හම්බෙන ඕඩේකටනේ මම කියවන්නේ ඊට පස්සේ තිලිමිලංග රත්න ඊට පස්සේ පිච්චමල ජයසෙන් ජයකොඩි ඊට පස්සේ නිකන් මතක් කරන්නේ මටත් මැදිහත් වෙනෝනේ ලංකාවේ ශෘංගාරය සහ ප්‍රේමය ලිංගිකත්වයේ මෙහා ඉඳන් ඒ රේඛාව හරියටම සනිටුහන් කරපු ලේඛකයා කියවන්න ඕන නම් මාත් යෝජනා කරන්න ලේඛකයා තමයි ඊට පස්සේ සුදු අස්වැන්න සුදු වලාකුළු රයිගම් පුත්තු අස්වැන්න සුදු වලාකුළු කීපාරම් කියවලා තියෙනවා ඒ විදිහට අර අපි ප්‍රසිද්ධ රචකයෝ සියලු දෙනාම කියවලා තියෙනවා මාටින් ක්‍රොසිංහ ජීවිසේනායක ගුණදාස සමරසේකර ඒ ආදි වශයෙන් නමුත් දැන් අර නිතර අපි හිතමු කෙනෙක්ට අපි හිතමු දැන් ඔය ප්‍රශ්නවල අහන්න නැති ඒ වගේ අහන්න නැති නමුත් ස්ථාපිත වැදගත් සාහිත්‍යදරයෝ ඉන්නේ. ඒ අයගේ එහෙම පොත් කියවුවා. පරිවර්තන ඊට අමතරව දැන් ගත්තාම මොන්ටි ක්‍රිස්ටෝ සිටුවරයා කවුන්ටර් මොන්ටි ක්‍රිස්ටෝ කේජි වානරංගේ ටාසන් කේජි කරුණාතිලක. ඉතින් කේජි කරුණාතිලක තමයි පොඩි කාලේ ගොඩක් ඔය ඒවා කරේ පරිවර්තන. ඊට අමතරව තව හිටියා මේ ඩේවිඩ් කරුණාරත්න රොබින් හුඩ්. ඒ වගේ එදා හෙළදිව එහෙම කරපු. ඊට පස්සේ AP ගුණරත්න බද්දේගම ඊළඟට මේ තව ඔය මේ තිබ්බ ඔය දේවතාපය එහෙම කියලා මේ හිටියා KB සුගතදාස කියලා. දේවතාපය කියලා මනුතා මේ මොකද්ද මේ last days of Pompeii ඒ මේක කරපු මේ පරිවර්තනය කරපු ඊට පස්සේ තව හිටියා දදිගම වීර රොඩ්රිගෝ ගෙටින්
ඔක්කොම රුසියානු සාහිත්‍යයේ ඒවා ඊට අමතරව සිරිල් සීපේරයි තිබ්බව මහල්ලා සමුද මේ වගේ ට්‍රාන්ස්ලේට් කරපුවා මහල්ලා සමුදත් කියවනවා කීප සැරයක් දැන් මට තේරෙන්නේ නැහැ දැන් අර බතුයි කළුබෝංචි බතුයි කළුබෝංචි කන්නේ දැන් පස්සේ මට කිව්වාට ගියන් පස්සේ තමයි ලොකු වෙලා තේරෙන්නේ මේ මේගොල්ලන්ගේ ආහාරය ජාතික ආහාරය බත් බ්ලැක් බීන්ස් රයිස් ඒ වගේ මේ මික්ස් එක කියලා. ඉතින් ඒ බතුයි කළුබෝංචි ළඟට ඔය බේස්බෝල් ගැන කියවනවා. හරි. එතකොට ඩිමාජියෝ ගැන කියනවා. ඉතින් ඇමරිකාවේ ගියන් පස්සේ තමයි ඔය බේස්බෝල් ඩිමාජියෝ කියන්නේ යන්කී බේස්බෝල් ප්ලේයර් කෙනෙක් කියලා දැනගත්තේ. ඉතින් චුටි කාලේ අර සන්දර්භය ගැන අවබෝධයක් නැති වුණත් හිත ප්‍රශ්න කර කියවනවා. ඉතින් ඒ විදිහට එතකොට ඔය තව මිනිකිතාගේ ළමා කාලේ ඇලෙක්සි ටෝල්ස්ටෝයි. ඔයගේ ඉතින් ඔය අන්තිමට අර පොත් කියලා ඉවරුණාන් පස්සේ නැවත කියවනවා අලුත් පොත් නැති වුණාම. ඒ අතර ඉතින් ඔය තාත්තගේ ලැබ්‍රරියේ තියෙන සියලු දේ දැන් ඔය මුවදඩේම කවුද? අතකේ කරුණාසිරි ජයලත්ගේ. එතකොට ඒ අතරේ බල්ලුපත් කති වගේ අපේ මේ සුගතපාල සිල්වා ලියපු ඊට පස්සේ සුදුවත හැඳිකත සුදුවත 60 සුදුවත හැඳිකත. හරි. ඔය ඒ වගේ පරිවර්තන මල මිනිස්සු ගෝගෝල්ගේ. ඉතින් ඔයගේ ඕන එකක් කියවන්න එහෙම පුරුදු වුණා. සමහර දේවල් තේරෙනවා සමහර දේවල් තේරුන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ ඒකත් එක්ක ඒ ජීවිතේ කොටසක්. يعني තනියම පොත් කියවලා ගොඩක් ජීවිත පිළිබඳ අවබෝධයක් සමාජය පිළිබඳ කියවීමක් ලැබුණා. ඒ වගේම ඔය කතා කීමේ කලාව නැවත ලියන්න පුළුවන් වෙනත් මම හිතන්නේ හේතුවක් එන්නේ නැති ඒ කතා රස විඳපු එක. Wow. අංකල් මේ පොත් ඔක්කොම කියවලා තියනවාද? of Mice and Men ජෝන් ස්ටයින්බෙක්. ඔක නොවෙල් එකක් පුතේ කෙටි නව කතාවක්. මේක ප්‍රධාන චරිත කවුද? ඔගේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. ජෝර්ජ් මිල්ටන්, ලෙනි ස්මෝල්. රණරාල ජී.බී. සේනානායකගේ පරිවර්තනය. ඕක ලිව්වේ කැප්ටන් ෆෙඩරික් මැරියට්. එයා නාවික නිලධාරියෙක්. ඕකේ ඔරිජිනල් ටයිටල් එක ද මාස්ටර්මන් රෙඩි. කවුද පීපේ මූඩිය ගලවලා තියෙන්නේ? ශරත් සෙල්ලමට මූඩිය ගලවන්නේ නැති. විමලා කිව්වාය. කරත්තේ සෝමරත්න බාලසූරිය. කෙටි කතා පොතක්. මේකේ අන්තිම කතාව මොකද්ද? මහාචාර්යතුමා. හරි අංකල් ඇත්ත කියලා තියෙනවා. ෆිල්ම් එකේ මේක තියෙනවා අර චූටි දරුවා. මම පොඩි එකෙක් කියලා මේ ලිට්මස් පරීක්ෂණය කරේ. වින්දන කියවලා තිනවා තමයි. ඒ කැරක්ටර් එක තමයි ෆිල්ම් එකේ ඉන්නේ මේ. ඔව්. ඔයාගේ පොත් ටික තියෙන්නේ තිලක ඔය කිව්ව එක ෆිල්ම් එකේ ක්‍රියේට් වෙනවා. ඔව්. අම්මගේ ෆැමිලි එකේ ෆොටෝස් මම කවදාවත් දැකලා නැහැනේ. ආච්චි ඒවත් තරහට දෙන්න නැතුව හිටියද? අම්ම කවදාකවත් ඒව මගෙන් ඉල්ලුවේ නෑ. ආච්චි අම්මා ඉස්සරින්දලම තරහයිද? අපොයිනේ. අම්මා පුංචි කාලේ හරිෂු. ඔයාව ඇයි ලොකු වෙලා නරක වුණාද? අම්මා ලොකු වෙලා කරපු හුඟා දේවල් වලට කැමති වෙන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. දැන් මේ මට වගේමද? ෆිල්ම් එකේ ඉන්න ඒ දියණිය මොඩලා මේක් නෙවෙයි. එයා නැවත ප්‍රශ්න කරන බුද්ධිමත් දරුවෙක්. මමත් කරේ මේ ඒ දරුවා වගේම නැවත ප්‍රශ්න කරලා ඔයා කිව්වේ ඇත්තද බොරුද කියලා හොයාගත්ත එක. එතකොට මට ෆිල්ම් එකේ මෙන්න මෙහෙම තමයි මට ෆිල්ම් එක මෙහෙම රීඩ් වෙන්නේ. අවසානයේ මම අහන්නේ මේ අවස මේක විතර කරන්න හදන්නේ මේ ෆිල්ම් එක බලන්න කියන එක ඇඩ්වර්ටයිසින් කෑල්ලක් නෙවෙයි මගේ ඇත්ත කෑල්ලක්. මොකද මම මෙහෙම ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ. චිත්‍රපටයේ නිෂ්පාදකයන්ගේ රුපියල් 10000ක්වත් මේ පකඩ 7000කවත් අරගෙන නෙවෙයි.
මේවා ලව් වැඩ. මේ ෆිල්ම් එකේ තියෙන එහෙම ලව් වැඩ. ඒක තමයි ඇත්ත මචං. ඒ නිසා මම මේ ෆිල්ම් එකට ආසයි. මම තව දෙවතාවක් විතර මේ ෆිල්ම් එක බලන්න ඕනි. ඒ ප්‍රෝග්‍රෑම්ස් කරන්න නෙවෙයි. මට විදව ඉන්න. පොතක් කියවුවාම මට මේක විශාල පොතක් කියවුවා වගේ. ඒකම කිය සාහිත්‍යයයි ෆිල්ම් එකයි මට මෙහෙම සම්බන්ධ වෙනවා. මේ ලේයර් එක හරි අඩුයි. මේකට පොළඹවන හරි අඩුයි මෙහෙම ෆිල්ම් එකක් බලන්න. යඩෝක හරියට වින්දන පොතක් කියවන්න පොළඹවනවත් අඩුයිනේ අපි. මේ පොත මාර පොතක් කියවන්න කියලා. පොඩි කුහකකමකුත් තියෙනවා මේක ඇතුලේ. පොත් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම නිකන් අනේකාගේ පොතක් මාරයි කියවන්න කියලා කියන්න තරම් මෙහෙම 70,000ක් අඩුයි. මම කියන්නේ මේ ෆිල්ම් එක මාරයි කියලා නෙවෙයි මම මේ කියන්නේ. මම මේ ලෝකේ බලපු ටෙක්නිකලි පාස් එහෙම මාර එක වෙනම නම් මම මෙයත් එක්ක කතා කරගන්නම් එළියේදී මචං මට මෙන්න මෙහෙම අඩුපාඩුකම් පේනවා. ඔබට මොකද හිතෙන්නේ කියලා ඒක ආර්ථික ප්‍රශ්න හින්දා සමාන ලොකේෂන් ඕක මගුල් ගොඩක් තියෙනවා. මට දැනෙච්ච දේ හැබැයි ඒ ටෙක්නිකල් එක කාරණාවකින්වත් මේ මගේ මේ හෘද සංවාදය ෆිල්ම් එකත් එක්ක තියෙන මේ මානව බැඳීම කියන එක නවත්තන්න බැරි වෙලා තියෙනවා. ඒ ටික ඔක්කොම තියලා මම අර තුෂෙන්යත් එක්කත් සමල්ලිත් එක්කත් වඩා ඉක්මනින් ෆිල්ම් එක ගැලවෙන්න ඉස්සල්ලා මේව සාකච්ඡා දෙක තුනක් කරන්න ඕනේ මම හිතන්නේ. කල්පනාවත් කල්පනාත් සම්බන්ධ කරගෙන. තාත්තත් කැමති නම් තාත්තත් සම්බන්ධ කරගෙන මොකද ෆිල්ම් එක ගැන මගේ තියෙන ආශාවත්. මේවත් එක තියෙන අවසාන ප්‍රශ්නේ. පිරිමියෙක් මගේ භාෂාව ගැන සමාව වෙන්න ගොඩක් පිරිමියා කියලා හිතන් ඉන්න එක්කෙනා මේ බාහු බලධාරී ජිම් යන දුස් කියනව නෙවෙයි මේ ටැටු ගහනට දුස් කියනවත් නෙවෙයි වරද්ද ගන්න එපා කරුණාකරලා වරද්ද ගන්න එපා පිරිමියා අපි කියන්නේ ඒකට තඩි පිරිමියා කියලා තඩි පිරිමියා කියන්නේ මචං උඹ වගේ අග චුට්ටක් මාතයි කියන එක නෙවෙයි අර චණ්ඩි පිරිමියා කියන එක මචං තඩි පිරිමියා අර කියන්නේ දෙන්න තියෙන ගෑණිගේ දත් ගැලවෙන්න මචං මට්ටු කරන්න අන්න ඒ જાතිය පිරිමියා වෙනුවට සංස්කෘතික පිරිමියා කල්චර්ඩ් මිනිහෙක් පිරිමියෙක් මේකේ ඉන්නවා මං ඌට එන ආසයි මචං ඌ බැඳලා නැහැ හැබැයි ඌ බැඳලා මනස ඇතුලේ ඌට දරුවෝ නැහැ හැබැයි ඌට දරුවෝ ඉන්නවා ඌ දරුවෝ වදලා නැහැ හැබැයි ඌ දරුවෝ හදනවා කුණු වටේ වගේ නේ ආදරයට ඌ ඕන්න ලං කරගන්න හදනවා හැබැයි කාර් එකෙන් බහැලා යද්දී කුණු වටේ ගුරුෂා වගේ අතාරිනවා රිද්දන්න අපි අසඩක්ලා වගේ මචං ෆිල්ම් හෝල් එකේ බලාගෙන ඉන්නවා. අතහැරීමක් ප්‍රේමයක්ද කියලා හිතෙනවා. අතහැරපු දේ ආය මෙහෙම එකතු වෙනවා. මේක සංස්කෘතික පිරිමියෙක් මට හම්බ වෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ. මං ඌට එන ආදරේ. ඌට එන ලව් මම. දුව තරහවත් එක්ක නෙමෙයි. ඒ වුණාට මං හින්දා ඒක වැඩි වෙනවනේ. ඒකට ඉතින් යාට වැරද්දක් කියන්න බෑ. අර කරා කොයි එකද? රෝස පාට ඉතින් මම මොකද්ද කරන්නේ? එයා කැමති වෙලාවක් අරන් එයා කැමති විදියට මට ලං වෙන්න ඉඩ දීලා බලන් ඉන්න එක තමයි මට කරන්න පුළුවන්. කොච්චර කාල කියලා බලන් ඉන්නේ. අර සමනලි YouTube කෙනෙක් විදිහට ප්‍රොෆෙසර්ගෙන් ප්‍රශ්න කරන ප්‍රෝග්‍රෑම් එකේ වගේ මට ඔයාව උස්සලා මෙතන මගන කැලක් නැහැ. හැබැයි ෆිල්ම් එකේ මේක තියෙනවා. ඒකයි මං අහන්නේ කවුද මේ පිරිමියා? දැන් සන්නස් කළා ඊට මේ කියන්න පුළුවන්. ඒ ඉන්න පිරිමියා කල්පිතයක් නෙවෙයි. thank you. හරි. එහෙම පිරිමි ඉන්නවා. ඔව්. එහෙම පිරිමි එළිය ඕන තරම් ඉන්නවා කියන එක කියනවා. ඕන තරම් ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි අයියා නම් ඉතා ළඟින් ඇසුරු කරනවා කියලා කියන්න පුළුවන්. පෞද්ගලික වින්දන වගේ කෙටි ප්‍රශ්නේ මම ඕක ඉවර කරනවා. මේ මම ඉවර කරන්න දන්නේ ඔයාව දරා ගන්න සමාජය. ඔයාව එක්කේ දරා ගන්න හරි අමාරුයි. සීරියස් මචං. ඔබ යාළුවෙක් විදිහට නත් මට මචං දිගටම ඔබත් එක්ක මේන්ටේන් කරගෙන ෂෙයා වෙවි මචං ඔබ දරා ගන්න බෑ. මොකද ඔබ කරන සමහර වැඩ මම දන්න හින්දා. ඔබ මේ ඉන්න ගමන් යන ගමන් මචං මට නොකිය. ඔබ දිලකඳ ෆාමසියට ගිහිල්ලා ගෙදර යන්න ඉඩ තියෙනවා. ඇයි කියලා මං කියන්නේ. ඉඩ තියෙනවා මචං. ඔයා ගාව ඉන්න ගමන් මචං ඔයාගේ යාළුවෝ මිත්‍රයෝ අම්මා තාත්තා සීතල වෙන්න ඉඩ තියෙනවා. ගල් බීතෙන්න ඉඩ තියෙනවා. ඔයත් එක්ක ඉන්න ඔයත් ඒවාව ෂෙයා කරගන්න
පින්විතියෝ හරි පින්වතා හරි පින්වතේ යාළුවා හරි ගිනි ගන්න ඉඩ තියෙනවා. ඔයා ෂෙයා කරගන්න ලේසි නෑ. හැබැයි මම මේ ප්‍රශ්නේ අහන්නේ ඒකේ නම්මයි. වගේ අයියා අත නොහැරව අවශ්‍යයා කරගන්නවා පුංචි කාරණා. ඔව්. අත නොහැර ෂෙයා කරගන්න. ඔව්. ඔයා ගෙදර මහා පුරුෂයා කුල්රත්න තාත්තා අත නොහැර ෂෙයා කරගන්න. අම්මා පවුලේ අය වගේ යාළුවෝ අත නොහැරි උඹ අමාරුයි මචං මම මේ සීරියස් මට කිව්ව බෑ. ඒකයි මම කිව්වේ මේ ගිනි ගන්නවා මචං. කී කරුයි මේ අඬනවා hina වෙනවා පිස්සෙක් නෙමෙයි. හැබැයි කවුරු හරි කිව්වොත් පිස්සෙක් කියලා මම කියනවා පිස්සෝ ලස්සනයි බං. ලස්සනයි මචං. කියන්නේ එහෙම අපි පිස්සු සාකච්ඡා කරලා තියෙනවා. මේ ඔයාව දරා ගන්න පිරිසට thank you කියන ෆිල්ම් එක ඇතුලේ. ෆිල්ම් දෙක තුනක පාඩු දරා ගන්න මිනිස්සු. බත් ඊළඟ ෆිල්ම් එක කරන්න ලෑස්ති. ඔයාව දරා ගන්නවා මාරයි ඒක. ඔයාව දරා ගන්න සමාජයට, ඔයාව දරා ගන්න ෆිල්ම් එක බලපු ප්‍රේක්ෂකයාට තාත්තගෙන් අම්මගෙන් අයියගෙන් පටන් ගන්නවා. ඔයාව දරා ගන්න සමාජයක් තියෙනවා. මම උන්ට thank you කියනවා. බින්දනවා වාගේ උන් දරා ගන්න එකට. ඔයා ඒගොල්ලන්ට thank you කියන්න වෙලාව. නම් ගන්න කියලාම කියන්න පුළුවන් ඕන. නෑ දැන් ඇතරම මේ ජීවිතයේ ඉස්සරහට යන්නේ සියලු දේවල් මැද්දේ අභියෝග ප්‍රශ්න හැම දෙයක් මැද්දේ මේ තනියෙන් කරපු දෙයක් හින්දා නෙවෙයි මේක පුද්ගලයෝ කියන්නේ සමීප කීප දෙනෙක්ගේ අර කොන්දේසි විරහිත අන්කන්ඩිෂනල් ආදරය ඒ සැලකිල්ල ඉවසීම නිසා තමයි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ. කොන්දේසි විරහිත ආදරය කොන්දේසි නෑ. ඒකට ඕන ඉවසීම. ඒකත් එක තමයි මේ ජීවිතය ඉස්සරහට යන්නේ. ඉතින් ඒකේ කොටස් වශයෙන් මේ නිර්මාණකරණය හෝ තව දෙයක් වෙනවා නම් ඒක ඉතින් ඒ සියලු දෙනාගේ ඒ ඒකාත්මික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්. ඉතින් ඔවුන් හැමතිස්සෙම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මම හදවතින් කියන්නේ මම උත්සාහ කරනවා මගේ ක්‍රියාවෙන් මම කරන දේවල් වලින් මගේ භාවිතාවෙන් ඒ කියන්නේ ජීවිතය හරහා ඒ ඔවුන්ට යම් ඒ කියන්නේ සතුටක් හෝ තෘප්තියක් ඇති වෙන්න පුළුවන් විදිය දේවල් කරන්න. ඒක තමයි මම ඒට නැවත ස්තුති කරන විදිය. ඒකයි. මොකද ඔය තරහින්? එහෙම නෑ. නැත්තේ නෑනේ. එහෙම නෑ කියලා කිව්වනේ. එහෙනම් මොකද ඔය? නෑ කියද්දි දෙකම දේ අහන හින්දා. ඉතින් බබා මං ඔයාගේ දෙයක් නේ අහුවේ. ඔව්. මට ඕන දේනේ අහන්න කරන්න කියන්නේ. මට ඇත්තටම මේ කියන්නේ. මට ආයි පාරක් ප්‍රේමේ නම් ෆිල්ම් එක බලන්න. හැබැයි මචං මහා තිරේක හෝල් එකක් ඇතුලේ. මට බලන්න මිස් වුණා රූකඩ පැංචි. ගොඩාක් අය ලංකාවේ ෆිල්ම් එකක් දන්නෙත් නෑ. අවාසනාවන්ත කාලෙක මේ ෆිල්ම් එක යට ගියා. මට මලකිදුවේ ෆිල්ම් එකේ එක කටවුට් එකක් පේනවා මචං යට. මගේ ඇස් දෙකට රූකඩ පැංචි කටවුට් එකක් චූටි කෑල්ලක්. මොන තරම් කේදනීයයිද. මලකිදුවේ ෆිල්ම් එක පවුලේ ෆිල්ම් එකක්. මේක හරි ලස්සන ෆිල්ම් එකක්. ඒක බලන්න කියලාත් යෝජනා කරනවා. ඔයාගේ ඊළඟ නිර්මාණ ටික ඊළඟ ෆිල්ම් එක බලන්නත් මම බලාගෙන ඉන්නවා. සතුටින් හිටපන් මචං. Thank you. Thank you. අම්මා තනියමත් ඇරියද අංකල් එක? ඒක නම් මට ගාණක් නෑ. ගානක් නෑ? ඔව්. අංකල් හොඳයි. අම්මට එන්න බැරි වෙච්ච වෙලාවටද මේ අංකල් එක්ක ඔයාව ඇව්වේ? එහෙම තමයි කිව්වේ. හැබැයි අම්මා ෂෝ එකට මේක ප්ලෑන් කරලා කරන්නේ නැත්තේ. වෙන මොනවාද පුතේ යා කරන්නේ? පොත් ලියනවා.